වෙල්කම් ටු ජෝ ස්ටේට්. අදත් මම කතා කරන්නේ ඉරානය ගැන. වැදගත් තොරතුරු කිහිපයක් තිබෙන ඔබත් එක්ක අද සාකච්ඡා කරන්න. ඇමරිකාව ඉරානයට යළිත් පහර දීම ආරම්භ කළා. වට 3කදී මේ ප්‍රහාර එල්ල කෙරුණා. අඟහරුවාදා සවස 5ට තමයි ප්‍රහාර මාලාව එල්ල කිරීම ආරම්භ කළේ. සෙන්කොම් එක මේ බව ප්‍රකාශ කළා. මීට හේතුනේ ඔයගොල්ලෝ දන්නවා ඉරාන ත්‍රස්ත රෙජිමය විසින් ඇමරිකාවේ යුද හමුදාවේ H-64 Apache හෙලිකොප්ටර් එකක් පහර දීලා බිම දැම්මා. ඉතින් මේකට ප්‍රතිචාර විදියට තමයි ඇමරිකාව ඉරානයට පහර දීම ආරම්භ කළේ. සෙන්කොම් එක සඳහන් කළේ මේක ප්‍රොපෝෂනල් රෙස්පොන්ස් එකක් විදියට. ඉතින් වට 3ක් මේ ප්‍රහාර එල්ල කෙරුණා. අපි ළඟ දර්ශන තිබෙනවා මේ පිපිරීම් වල. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ බණ්ඩාර අබ්බාස් ආසන්නයට ප්‍රහාර එල්ල කෙරුණා. ඒ වගේම කෂීම් දූපතට, ඒ වගේම සිරික් වරාය ආශ්‍රිතව තමයි මේ පළමු ප්‍රහාර පෙළ එල්ල කෙරුණේ. IRGC එකේ මේ එයාර් ඩිෆෙන්සස්, ඊට අමතරව රේඩාර්ස්, එතකොට ඔය ඩ්‍රෝන ස්ටෝරේජස්, එතකොට මිසයිල් ලොන්ච් ෆැසිලිටීස්, ඊට අමතරව ග්‍රවුන්ඩ් කන්ට්‍රෝල් සිස්ටම්ස් තමයි මෙහිදී ටාගට් කෙරුණේ. ඉතින් මේවා ගිනිගෙන විනාශ වුණා, පුපුරා ගියා. ඉතින් විශේෂ දර්ශන අපිට තවත් ලැබෙමින් පවතිනවා. ඇමරිකානු නාවික හා ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා තමයි මේ ප්‍රහාරයන් සඳහා යොදාගත්තේ සෙන්කොම් එක. ඉතින් වාර්තා වෙනවා විශාල ගිනි ගැනීම් පිපිරීම් බණ්ඩාර අබ්බාස්, කෂීම් දූපතේ, ඒ වගේම මේ සිරික් වරාය ආශ්‍රිතව. ඉතින් මේක තමයි අලුත්ම තත්ත්වය. ඉතින් මේ ප්‍රහාරයට අපි කලින්ම කිව්වා ඔයගොල්ලන්ට හේතුනේ ඉරාන ත්‍රස්ත රෙජිමය විසින් මේ සටන් විරාමය මැද්දේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් එකේ පෙට්‍රල් කරමින් සිටි, එහෙම නැත්නම් මුර සංචාරයේ යෙදිලා හිටපු ඇමරිකානු යුද හමුදාවේ H-64 Apache මේ හෙලිකොප්ටර් එකක් ඉරාන ත්‍රස්ත රෙජිමය ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරා. එහෙම නැත්නම් ඒකට බිම දැම්මා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි මේ Apache H-64 Apache ගැන නිවුස් බර්ඩ් වලින් විශේෂ වැඩසටහනක් පවා සිදු කරා. ඉතින් ඔයගොල්ලෝ මේ දර්ශනත් ඔයගොල්ලන්ට පේනවා මේ H-64 Apache ඇටැක් හෙලිකොප්ටර් එක. ඉතින් සටන් විරාමය මැද්දේදී ඉතාම පහතින් තමයි මෙයා මේ අඩු වේගයකින් මේ මුර සංචාරයේ නිරත වුණේ. ඉතින් මේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් එකේ ඕමාන් වලට ඉතා ආසන්න මුහුදු සීමාවේදී තමයි මේක ප්‍රහාර එල්ල කෙරුණේ. ඉතින් යානයේ මුහුදට කඩාගෙන වැටලා ඊට පස්සේ නියමුවන් දෙදෙනාට කිසිදු කරදරයක් වුණේ නැහැ. ඔවුන් මුහුදේ පාවි සිටියා. ඉතින් ඊට පස්සේ ඇමරිකානු නාවික හමුදාවේ අලුත්ම නියමුවන් රහිත ඩ්‍රෝන යාත්‍රාවක් පැමිණ මේ නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරාගෙන ප්‍රතිකාර සඳහා මෙහුම් කලාපයේ ටාස්ක් ෆෝස් 59 වෙත බාර දුන්නා. ඉතින් පැය 2ක කාලයක් ඇතුළත මේ නියමුවන් බේරා ගැනීමට මේ යාත්‍රාවට හැකි වුණා. ඉතින් ඇමරිකාව පළමු වරට තමයි මේ වගේ නියමුවන් රහිත ඩ්‍රෝන යාත්‍රාවක් පළමු වරට තමයි මේ ආකාරයෙන් යොදාගත්තේ. ඉතින් මෙයාගේ නම කොසිය Unmanned Surface Vessel. එහෙම නැත්නම් අපි මෙයාට කියන්නේ USV කියලා. Unmanned Surface Vessel. ඉතින් මෙයාට නෝටිකල් මයිල් 1000ක පමණ රේන්ජ් එකක් තිබෙනවා. නොට්ස් 35ක වේගයක්, ඒ කියන්නේ පැයට කිලෝමීටර් 65ක පමණ වේගයක් මෙයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම පේලෝඩ් එක 1000 පවුන්ඩ්ස්, ඒ කියන්නේ කිලෝ 450ක් පමණ අරගෙන යන්න පුළුවන්. ඉතින් මේක විශේෂ අවස්ථාවක්. මේ යුදමය අවස්ථාවකදී මේ වගේ ඩ්‍රෝන යාත්‍රාවක් යොදා ගැනීම. ඉතින් ඉරාන ත්‍රස්ත රෙජිමය හිතුවේ මේ නියමුවන් බේරා ගන්න වෙනම මෙහෙයුමක් සිදු කරයි කියලා. නමුත් ඔවුන් දන්නෙත් නැහැ මේ නියමුවන් බේරාගෙන ගිහිල්ලා අවසන්. ඉතින් ඉරාන ත්‍රස්ත රෙජිමය මේ සටන් විරාමය ඔයගොල්ලෝ දන්නවා අමුවේ කඩ කරනවා. ඉතින් මේකට සටන් විරාමයක් කියන්න බෑ. ඉතින් මේකට වෙන නමක් දාන්න ඕන දැන්. ඉතින් මේ ත්‍රස්ත විරාමය, මේ ත්‍රස්ත රෙජිමය මේ සටන් විරාමය කඩ කරන්නේ මේක ඇත්තටම මේගොල්ලෝ මේ තග් ටීම් එකක්. අපි දන්නවා තග්ස්ලා නේද? ඔයගොල්ලෝ දන්නවනේ තග්ස්ලා. රයිට්. ඉතින් මෙයාලට ඩිප්ලොමසි තේරෙන්නේ නැහැනේ නේද? අපි මේක ඔයගොල්ලන්ට හොඳට කියලා තියෙනවානේ. ඉතින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතින් මේගොල්ලන්ට තවදුරටත් අවස්ථාවක් නම් දිය යුතු නැහැ. ඉතින් මේක තමයි දැන් ඇමරිකාව ඇතුලේ කතා වෙන්නේ. මේ අවසන් එකඟතාවයකට එන්න ඔන්න මෙන්න තියෙද්දි මේ ප්‍රහාර මේ ආකාරයෙන් මොවුන් කඩ කරමින් එල්ල කරනවා නම් මොවුන්ගේ කොහේද මේ තියෙන්නේ? ඇත්තටම අර මේ මිනිස්සුද මේගොල්ලෝ කියලා හිතනවා නේද? ඉතින් මිනිස්සුයෝද කියලා හිතනවා නේද? ඉතින් යම්කිසි එකඟතාවයකට ඕනෑම පාර්ශවයක් එන්න ලෑස්ති වෙනවා නම් ඒ ආසන්නයේ තියෙන යම් සංහිඳියාවක්. ඔයගොල්ලෝ දන්නවනේ ඒ ආසන්නයේ තියෙන යම් සංහිඳියාවක්. ඉතින් මේ සත්තුන්ගේ එහෙම එකක් තියනවාද? නේද? මේ සත්තුන්ගේ එහෙම එක මේ තග්ස්ලා තනි කර. හරිද?
මේ ආගමික උන්මාදයෙන් කුලප්පු වෙච්ච තක්සල මේගොල්ලෝ. ඉතින් මේක අවසන් කරන්න ඕනේ මේ වැඩේ. හරි. ඉතින් මේ මම නම් කියන්නේ මම ඉස්සෙල්ලත් මං කලින් කිව්වාගේ මේක තව රවුන්ඩ් එකක් යන්න ඕනේ. මේක රවුන්ඩ් එකක් ගිහිල්ලා මේක සති දෙකක් විතර ගිහිල්ලා මේ ත්‍රස්ත රෙජිමේ හොඳට ඇඟට දැනෙන්න ඇටකඩු ටික පොඩි වෙන්න හොඳට ප්‍රහාරයක් එල්ල වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේගොල්ලෝ නවා ගන්න පුළුවන් වෙන්නේ. කරන සාකච්ඡාවක් ඊට පස්සේ. එහෙම නැති වුණොත් මේක සඳ බොද වෙන්න ලොවෙත් නැති වෙන්න මේ පිරිසට පහර දීලා තමයි එතනින් පස්සේ තමයි ඉතුරු ටිකට යන්න සිද්ධ වෙන්නේ. මොකද මේ නැලවිල්ල තවදුරටත් කරන්න බෑ මේ හොරතල් කෙරෙල මේ ත්‍රස්ත රෙජිමේ පේනවනේ. රයිට් මේ ට්‍රම්ප් ජනාධිපතිවරයා කියන්නේ මේ හෙට අනිද්දා බදාද අඟහරුවාද බදාද අවසන් MOU එකට සයින් කරන්න සූදානම් කියලා තියෙද්දි. මම ඒකයි කියන්නේ මේ තග්ස්ලා මේගොල්ලෝ. මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෝ නෙමෙයි. ඉතින් මේගොල්ලෝ ගැන අපි පැති කිහිපයක් පෙන්වන්නේ ඒගොල්ලොන්ට. ඔගොල්ලොන්ට නිරාවරණය කරලා පෙන්වුවා මේගොල්ලොන්ගේ එළි ඉන්නේ කවුද ඇතුළු ඉන්නේ කවුද මේ සතා කවුද කියන එක අපි ඔයගොල්ලොන්ට පෙන්වුවා නේද කියලා දුන්නා මේ සතා. රයිට් අවුරුදු 47ක් මේ සතා එක්ක අපි මේ ගැට ගහ ගන්නවානේ ප්‍රශ්නත් එක්ක අවුරුදු 47ක්. රයිට්. ඉතින් මේක අවසන් කරන්න ඕනේ. රයිට්. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා මෙයාලට දැන් නේවි එකක් නැහැ, එයාර් ෆෝස් එකක් නැහැ. විශේෂ යුද්ධමය හැකියාවක් නැහැ. මිසයිල තියෙනවා 122ක් විතර, ඩ්‍රෝන ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ওই ටිකෙන් තමයි මේ සෙල්ලම දාන්නේ. ඉතින් මේ සෙල්ලම නතර කරන්න ඕනේ. රයිට්. සෙල්ලම නතර කරලා බඩ ගාගෙන ඉන්න ඇදලා ඒ ගානට ගන්න ඕන මේගොල්ලෝ. රයිට්. එහෙම නොකරොත් මේක මේ වෙන තත්ත්වයක් තියෙන. දැන් මේ සටන් විරාමයක් තියෙනවාද? මේක ඉරි තැලිලානේ දැන්. දැන් කොහොමද බදාද වෙනකොට ආයෙ ගිවිසුමකට යන්නේ? දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මම නියෝග කරේ මේ ප්‍රහාර එල්ල කරන්න කියලා. රයිට්. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් ස්ථාවර තීරණයක් ගන්න අවශ්‍යයි. අපි කියන්නේ මේ once for all. මේ කියන්නේ මේ ජොබ් එක අවසන් කරන්න ඕන. හරි. ඉතින් අපි දන්නවා ට්‍රම්ප් පරිපාලනය ඇතුළේ ඉන්නවා JD Vance වගේ ඔය මේ සාම කතා කරන අය. ඉතින් අපි බලමු ඉතින් ඉස්සරහට මේව එළියට ඒවි. ඉතින් මේ ක්‍රියාමාර්ගය නිසා මේ පරිපාලනය සම්බන්ධිනුත් යම්කිසි විශ්වාසය කඩකිරීමක් නැත්නම් විශ්වාසය පිළිබඳව ප්‍රශ්න කරන්නට පටන් අරන් තියෙනවා. ඉතින් මේක නෙමෙයි ට්‍රම්ප් පරිපාලනයේ මතය. ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉන්න තැන එක තැනක් තියෙනවා. ඔහු උත්සාහ කරනවා, අවස්ථාවක් දෙනවා. නමුත් මෙහෙම දෙන්න පුළුවන්ද මේ වගේ ත්‍රස්ත කණ්ඩායමක් එක්ක ගනුදෙනු කරන්න? රයිට්. ඉතින් මම ඒක කියන්නේ ඉතින් මේක මේ ත්‍රස්ත රෙජිමේට ඩිප්ලොමසි තේරෙන්නේ නැහැ. පීරියඩ්. ඩිප්ලොමසි තේරෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රහාරයේ මැද්දෙත් මොකද්ද මේ අබ්බස් අරාචි කියන්නේ? අපේ වීරෝදර හමුදාවන් මේකට ප්‍රහාර එල්ල කරොත් මේකට ප්‍රතිචාර දක්වනවා කියලා. වීරෝදර හමුදාවන් කොහෙද ඉන්නේ? නේවිය කොහෙද ඉන්නේ අබ්බස් අරාචි? මූද යට ඉන්නේ. නේද? අර එකක් ලංකාව පැත්තේ ඇවිල්ලා බය වෙලා දිව්ව පෝට් එකට. නැත්තම් එයාටත් හම්බෙනවා ටෝපිඩෝ ඇට ප්‍රහාරයක්. ඉතින් මේකනේ ඇත්ත. හරි. ඉතින් මෙයාලට තේරෙන්නේ නැහැ යුද්ධය. මෙයාලට තේරෙන්නේ නැහැ සාමය. ඩිප්ලොමසි තේරෙන්නේ නැහැ. රාජතාන්ත්‍රික භාවය තේරෙන්නේ නැහැ. ජාත්‍යන්තර සබඳතා තේරෙන්නේ නැහැ. වටේම ඉන්න ආයටත් ප්‍රහාර එල්ල කර කලාපයේම අනතුරට දාලා රයිට් මුළු ලෝකෙම ආර්ථික ක්‍රියාදාමයට බලපෑමක් ඇති කරලා නේද? එහෙමනේ තියෙන්නේ. මෙයාලා ආශ්වාස කරන්නේ මේ වෙඩි බෙහෙත් මේ ත්‍රස්ත රෙජිමේ. රයිට්. ඉතින් මිනිස්සු 45000 මරලා දැම්ම ජනවාරි මාසෙ මුල වෙනකොට. හරි. මේ ත්‍රස්ත රෙජිමේ පැවැත්ම තනි කර තියෙන්නේ ලේ සහ වෙඩි බෙහෙත් එක්ක. ඉතින් මේක තමයි ඇත්ත. හරි. ඉතින් මේක මේ ඉස්ලාමීය අන්ත ජිහාඩ් ත්‍රස්ත පූජක කල්ලිය මේක තුරන් කරන්න ඕන ලෝක සාමය වෙනුවෙන් නේද? ඉතින් මේක වෙනුවෙන් කෙනෙක් පෙනී සිටිනවා නම් අපිට හිතා ගන්න පුළුවන් ඒ පුද්ගලයන්ගේ අභ්‍යන්තරය කොහොමද කියලා. ඔවුන්ගේ සිතුවිලි නේද? ත්‍රස්ත රෙජිමයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්. දැන් මම හොඳටම දන්නවනේ මම මේ අවසන් සටනේ හිටපු කෙනෙක්නේ. දැන් ඒ දවස්වල මුළු ලංකාවෙම හිටියේ කාත් එක්කද හිටගත්තේ? ශ්‍රී ලංකා හමුදාවන් එක්ක. LTT ත්‍රස්තවාදීන් එක්කත් කොටසක් හිටියා. නේද? නමුත් බහුතරයක් රයිට් 99%ක්ම ඒක ප්‍රතික්ෂේප කරා ත්‍රස්තවාදය. ඉතින් මේ ත්‍රස්තවාදීන්ගේ වෙනුවෙන් කෙනෙක් පෙනී සිටිනවා නම් ඔවුන්ගේ අභ්‍යන්තරය අපිට හොඳටම හිතා ගන්න පුළුවන් කොයි තැනද ඉන්නේ කියලා. නේද? කියන්නේ මඩ වෙච්ච, කුණු වෙච්ච, ගඳ ගහන ආත්ම තියෙන මිනිස්සු තමයි මේ ඉරාන ත්‍රස්ත රෙජිමේ හිටගන්නේ. නේද? ඉතින් මැද පෙරදිග සාමය වෙනුවෙන්, මේ කලාපයේ සාමය වෙනුවෙන්, අහිංසක ඉරානයේ මිනිස්සු වෙනුවෙන්
ඉරාන ත්‍රස්ස රෙජිමයට ඉන්නේ 10%කටත් අඩු පිරිසක් දැන්. right ඔය මිලියන 90 අතරින්. දැනට ඉරානයේ ඇතුලේ සිසුන් ඒ වගේම දරුවන් විශ්වවිද්‍යාල දරුවන් ඉදිරියට පැමිණෙමින් තිබෙන පොඩි රැල්ලක් තියෙනවා දැන් ආයිත්. මේ කොයි වෙලේ හරි උඩට එන්න පුළුවන්. හරි. ඉතින් ඔවුන් කියනවා අපිව ආම් කරන්න කියලා. අපි දැක්ක පහුගිය සතියේ ඉතින් අපි මේක වැඩි කතා කරන මේ තත්වය. නමුත් දැන් මේ වගේ තත්වයක් ඉරානයේ ඇතුලේ නැවතෙනවා. ඔය ඉරානයේ ප්‍රොපගැන්ඩා මීඩියා ගෙනල්ලා අර මේ අබ්බාස් අරාචි ටීම් එකක් ඉන්නවා. ඔය හැම සෝෂල් මීඩියා එතකොට ඉරානයේ වෙනින් පෙනී සිටින ටීවී ස්ටේෂන්ස් වලට ඔක්කොටම තානාපති කාර්යාලය හරහා ওই ටික තමයි එවන්නේ. ඒවල පෙන්නනවා මේක තමයි ඉරාන ජනතාව. ඕක ඉරාන ජනතාව නෙමෙයි. ඔය 10%. ඔය ගෙනල්ලා මේ කරලා තියෙන්නේ ෆේස් පේන්ට් කරලා නේද? ගෙනල්ලා පෙන්නන්නේ. ඉතින් අපි දන්නවා ප්‍රොපගැන්ඩානේ ඉතින්. ඕක හොඳට කරන්න පුළුවන්. නමුත් ඇත්ත යථාර්ථය නෙමෙයි. හරි. ඉතින් මේ මැද පෙරදිග සාමයක් වෙනුවෙන් මේ ඇත්තරම මේ අපිටත් යම් පොඩි කලකිරීමක් තියෙනවා මේ ට්‍රම්ප් පරිපාලනයේ මේ ජිහාඩ් ඉස්ලාමික් සිම්පති එකක් කොහොමද හදිසියෙම ආවේ කියලා. ඉතින් මේක අවසන් කරන්න ඕනේ මේ වැඩේ. හරි. මේ පූජක කල්ලිය විශ්වාස කරන්න පුළුවන් කල්ලියක් නෙමෙයි. ඉතින් ඊශ්‍රායලය පහුගියදා මේ හොඳටම ප්‍රහාරයක් එල්ල කළා. ඊශ්‍රායලයට බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කරද්දී මේ ඉරාන ත්‍රස්ස රෙජිමේ එයාර් ඩිෆෙන්සස් මොනවද තියෙන්නේ චයිනීස්නේ අනන්ත තහවුරු වෙනවා. තියෙන චයිනීස් එයාර් ඩිෆෙන්සස් right ගිහිල්ලා ගහනවනේ වට. ඒවා එයාර් ඩිෆෙන්සස්ද? right වට එයාර් ඩිෆෙන්සස් නෙමෙයි වට හොඳ ටොයිස් මොන හරි වෙන නමක් කියනවනේ. රේඩාස් මම ඔය රේඩාස් වලට කියන්නේ හොඳ රිදි වේලන්න කියලා. හරි. ඉතින් අද ඇමරිකාව ගිහිල්ලා ගැහුවනේ රේඩාස් වලට ඔක්කොම චයිනීස් CCP වට. හරි. ඒගොල්ලෝ මේ දර්ශන පේනවා මේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාව. හරි. ඉතින් මේ ත්‍රස්ස රෙජිමය විශ්වාස කරන්න බෑ. මේ ත්‍රස්ස රෙජිමයත් එක්ක කිසිම සාකච්ඡාවක් සාර්ථක වෙන්නේ නැහැ. හරි. ඉතින් මෙයාලා අවසන් කරන එක මහ දෙයක් නෙමෙයි ඇත්තට. ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් ඊශ්‍රායලේ ගිහිල්ලා ගැහුවනේ මේ පේනවනේ දර්ශන. හරි. කලාප 7කට 8කට ගිහිල්ලා මේ සිතීමකුත් මම දාන්නම් මේ බලන්න. කලාප 7කට 8කට ගිහිල්ලා මේ ප්‍රහාර එල්ල කරනවා. හරි. මොනවද ඉතින් ඊශ්‍රායලේ මේ ප්‍රහාර එල්ල කරද්දි මේ ඉරාන ත්‍රස්ස රෙජිමේට කරන්න ඉතුරු වෙලා තියුනේ. මුකුත් නැහැ. මේවා ගිනි ගන්නකම් මේව පුපුරලනකම් බලන් ඉන්න එක තමයි. නේද? හමුදාවක් වුණොත් මේක ඩිෆෙන්ස් මේක වළක්වන්න එපා. දැන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරද්දී ඊශ්‍රායලය මේ අයන් ඩෝම් එකේ ඇරෝ 2 මිසයිල්ස් ගිහලා කිසිම එකකට ජනතාවට හානියක් වෙන්නේ නැති වෙන්න ඒ ප්‍රහාර මාලා වැළැක්වුවා. හැබැයි ඊශ්‍රායලය සහ ඇමරිකාව ගිහිල්ලා ගහනකොට ඉරානයේ ඇතුළට මොනවද තියෙන්නේ? ඔක්කොම බිමට වැටෙනවා. පුපුරලා යනවා. හමුදාවක් තියෙනවා. මොන විරෝධාර හමුදාවද අබ්බාස් ආරච්චිගේ. නේද? ඉතින් ඕකනේ ඇත්ත තත්ත්වය. ඉතින් ඔගොල්ලෝ මේ ලංකාවෙත් ඉන්නවනේ වෙනම පිරිසක් ඉරාන ත්‍රස්ස රෙජිමේ වෙනුවෙන් ඔය ප්‍රොපගැන්ඩා එක කැරි කරන. රයිට් මං කියන්නේ left lunatic CCP puppet පිරිස නේද? ඉතින් මේ ඔගොල්ලෝ නිකන් හිතලා බලන්න සාමාන්‍යයෙන්. ඇමරිකානු නාවික හමුදාව, ගුවන් හමුදාව, රයිට්? එතකොට ඇමරිකානු යුද හමුදාව, මරීන්ස්ලා, US Special Forces, Space Force, Cyber Command එක. මේ කොහෙවත් ඉන්න ලොන් හැලිච්ච ඇට හැලිච්ච ඉරාන ත්‍රස්ස රෙජිම් එකකට අන්තිමට ළඟින්වත් තියන්න පුළුවන්ද? නේද? මේ ෆෝස් එක සම්පූර්ණ පාවිච්චි කරොත් මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ හිතන්න පුළුවන්ද? ඉතින් අපි මේක දන්නවා US Forces වල තියෙන හැකියාව. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේක අපි සිනාරියෝස් ඔයගොල්ලන්ට පෙන්නන මේක මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙම වුණොත් මෙහෙමයි කියලා. නමුත් ඉතින් මේකේ ජියෝපොලිටික්ස් ප්ලේ වෙනවා. අපි දන්නවා ඒක. ඉතින් ට්‍රම්ප් ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ මේක හානි අවම කරලා මේ වැඩේ අවසන් කරන්න. ඇමරිකාවේ ඉන්ට්‍රස්ට් එක ආරක්ෂා වෙන විදියට. ඉතින් මේක තමයි මෙතන තියෙන්නේ දෙපැත්තේ තියෙන තත්ත්වය. ඉතින් ඊශ්‍රායලය බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද Tamanට අවස්ථාව ලැබෙන්නේ මේ ඉරාන ත්‍රස්ස රෙජිමය අවසන් කරන්න. එහෙම නැත්නම් මේ රෙජිමය ගෙදර යවන්න. ඉතින් මේ පටන් ගත්ත වැඩේ අවසන් කරන්න ඕනේ මේ දෙගොල්ලොම එකතු වෙලා. මෙතන වෙන දේවල් සිදු වෙන්න බෑ. මේ දෙගොල්ලොම එකතු වෙලා යන්න ඕනේ. එකතු වෙලා මේ වැඩේ අවසන් කරන්න ඕනේ. ඉතින් දැන් මේක තමයි කතාව. ඉතින් දැන් අපිට වාර්තා වෙනවා මේ ඉරාන ත්‍රස්ස රෙජිමේ බැලිස්ටික් මිසයිල් වගේක් බහරෙන් US බේස් එක පැත්තට එවලා තියෙනවා කියලා. ඉතින් මේ සටන් විරාමයේ තියෙයිද තවදුරටත්? එතකොට දැන් අපිට වාර්තා වෙනවා ඇමරිකානු ෆයිටර් ජෙට්ස් දැන් නැවතත් එයාබෝන් වෙලා තියෙනවා කියලා ඉරාකයේ පැත්තෙන්. ඉතින් මේක තවදුරටත් යනවා ඉස්සරහට. මේක නවතින්නේ නැහැ. ඉතින්
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සටන් විරාමයේ සාමය කොයි තැනකට පත්වේද කියන එක දැන් ප්‍රශ්න සහගත වෙලා තියෙනවා. අපි බලමු මේක කොතනින් අවසන් වේද කියලා. විශේෂයෙන්ම ඇමරිකාවේ ඉන්න හිටපු ඇමරිකාවේ යුද හමුදා ජෙනරල්ලා ඇඩ්මිරල්ස්ලා සියලුම දෙනා කියන්නේ මේක තව වටයක් ගිහිල්ලා මේක සති දෙකක් ගහලා මේක ඉවර කරන්න. මිස්ටර් ප්‍රෙසිඩන්ට් මේක ඉවර කරන්න. ඒක තමයි මේ ලොකු මතයක් තියෙනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇහෙන්නේ නැහැ වගේ ඉන්න මේ මතයට දැන් ඇමරිකාව ඇතුළෙත්. නමුත් දැන් මේක ගොඩක් කතා වෙනවා සෝෂල් මීඩියා වල. ඉතින් ඒක නිසා මේක ගහන්න ඕනේ. මේක ගහලා මේක මෙතනින් මේ ත්‍රස්ස රෙජිමේ මේක ඉවර කරගන්න ඕනේ. සිවිල් පරිපාලනය ප්‍රජාතන්ත්‍ර නැත්තම් ඉතින් මේක තවදුරටත් මෙයාලා සාම ක්‍රියාමාර්ගයකට ආවත් මෙයාලට හිතුනොත් මෙතනින් හරියන්නේ නැහැ කියලා වටේ තියෙන රටවල් වලට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. මේගොල්ලෝ විශ්වාස කරන්න බෑනේ. මේගොල්ලෝ මිනිස්සු නෙමෙයි මං ඒර කියන්නේ. නේද? මිනිස්සු මෙහෙම නැහැනේ. ඉතින් මේගොල්ලොන්ට අර මේ සිද්ධ වුණෙත් ඔබාමාගේ කාලෙත් මාස 18ක් විතර සාකච්ඡා කරගෙන ගිහිල්ලා ඒගොල්ලොන්ට නියුක්ලියර් වෙපන් එකට හදාගන්න අවශ්‍ය වෙන විදියට ඔය JCPOA එක හදාගත්තා. ඕකනේ උනේ. නේද? ඔබාමා ගිහලා කෑෂ්නේ දුන්නේ. මේ බෝයින් මේ ජෙට්ස් වලින් ගිහිල්ලා පැලට්ස් වලින් මේ සල්ලි මේව කර බිලියන් ගණන් ඩොලර් බිලියන් ගණන්. ඉතින් මේ වැඩේ ඇමරිකාවට හැකියාවක් නැත්තේ නෑ. හොඳට හැකියාව තියෙනවා. හරි? මේක තියෙන මේ දේශපාලන තීරණය දැන්. හරි? ආමඩ් ෆෝසස් ඕනටත් වඩා රෙඩි. මේ කට්ටිය කියන ඇමරිකාව බයයි. කිසි බයක් නැහැ. මේක සංසන්දනය කරලා බලන්න. ඔය දන්නේ නැති හින්දා ඇමරිකන් ෆෝසස් ගැන මේකේ තියෙන හැකියාවන් ගැන මේකේ තියෙන ස්කේල් එක දන්නේ නැති අය තමයි ඔය කටමත දොඩවන්නේ. හරි? ඔයාට අහුවෙන්න එපා. ඉතින් මේකේ ස්කේල් එක දන්නවනම් මෙයාලගේ කේපබිලිටිස් ත්‍රෝ කරොත් ඉරානය ඩස්ට් කරන්න පුළුවන්. රයිට්? ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඒක නිසා මෙතන තියෙන මේ දේශපාලන තීරණය මේක වහාම ගන්න ඕනේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාත් පැති කිහිපයක දේවල් බලනවා. ඉතින් මේක තමයි තියෙන්නේ. නමුත් මේ තීරණය ගන්න ඕන විශාල පෙළඹවීමක්, විශාල පුෂ් එකක් එනවා. හිටපු ඇමරිකානු ජෙනරල්ස්ලාගෙන්, එතකොට ඇඩ්මිරල්ස්ලාගෙන්, ජේෂ්ඨ අයගෙන් මේක ඉවරයක් කරන්න මිස්ටර් ප්‍රෙසිඩන්ට් මෙතනින් එහාට මේක තවදුරටත් නලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මෙතනින් ඉවර කරගත්තොත් හැමෝටම සතුටු වෙලා මේක නතර කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි තත්ත්වය. ඉතින් අපි ඔයගොල්ලන්ට මේ තත්ත්වය පැහැදිලි ඇති දැන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේකේ යම් ඩෙවලොප්මන්ට් එකක් වුණොත් ඉන්න ඔයගොල්ලන්ට ඒ තොරතුරුත් ගෙනෙන්න. ඉතින් අපි ආරාධනා කරනවා අපේ channel එක sub කරලා තියාගන්න. ඉතින් මගේ Facebook එකත් follow කරලා තියාගන්න ශානක ඩිසිල්වා. ඉතින් එහෙනම් අපි අදට ගිහිල්ලා නම් කැතුල හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much.